හරිම රසයි. 100% කාබනික විදිහට වගා කරපු ගහෙන් ගත්ත පළතුරු තමයි අපි මේ විදිහට රස විඳින්නේ. අවුරුදු 3කට පස්සේ පෙරම්පුරුල අපි වැඩේ කොට දාගත්තා. ඔයා හරි. ඒක නම් නියමයි. නියමට තිබ්බා. ඩුකී, ඔයා විනාශ කළ දැම්මේ අපේ හොඳම එක්ස්පෙරිමන්ට් එක. හේ බල්ලෙට එළියට යන්න ඕනුනම අනිවාර්යෙන් කරන්න ඕනේ. විකාර. ඒක නම් ඇත්ත තමයි. මේක තමයි මේ දවස්වල තියෙන ලොකුම ෆැෂන් එක. අනික අපේ මේ අලුත් බෙල්ට් එක ගිල් දැක්කම එයාට හිතේ අපි කොච්චර ලස්සනද කියලා. ආයෙ අහක බලන එකක් නෑ. මේ ලොදෝතිය හපල කලන් තියමයි. ඔයාගේ බලු තඩියව නම් වහාම හදාගන්න. මොකක්ද අනේ බල්ලන්ට හපන්න දෙන්න ඕනේ. ඒකද කියන්නේ? හොඳයි. අපි තව එක සැරයක් ප්ලෑන් එකට කරමු. අපි එයාගේ වත්ත පිටිපස්සේ හොරෙන් අරගත්ත ස්කේට් බෝඩ් එක ගන්න එයා මෙතනට එනවා. ඊට පස්සේ එයාට මේ හදපු කුකීස් ටික පිළිගන්වනවා. විනෝද වෙනවා. අන්තිමට එයා අපි හැමෝටම ස්තුති කරනවා. ලෑස්ති වෙමු. ජොනි! ගිල්ට අපි තියාගත්ත හැම බිස්කට් එකක්ම ඩුකියා පෙරේතකමට කාලා. ඔයාට නම් සාප වෙනවා ඩුකී. ඔයා මං වෙනුවෙන් කෑල්ලක්වත් තිබ්බේ මොකද නැත්තේ? මේ තියන්නේ විස්කෝතුවක්. පොත කොල්ලා. හොඳටම ඇති. ජොනීට පුළුවන් නම් ඒ බල්ලව කන්ට්‍රෝල් කරන්න. එහෙනම් අපිටත් පුළුවන්. තූස කරදරයක් වෙන අනතුරු අගවීම. Thank you යාළුවා. මොන පූසෝ මේ ලතේකේ තියෙන පෙන ටික මගේ කටේ ගෑවිලා දැක්කම ඒගොල්ලෝ හිතුවේ මට ජල බීතිකාව කියලා. දැන් ඉතින් මේ පුටුවේ හාස් වෙලා රස කෝපි එක බිව්වා නම් හරි. මං ඔයාව පියාඹන පීරිසියාලන දක්ෂ කුක්ෙක් කරන්නයි යන්නේ. ඊට පස්සේ ෂෝ වලට සල්ලි ගන්නයි තියෙන්නේ. දැන් මම මොකද කරන්න ඕනේ? ඔයා කටින් අල්ලගන්න ඕනේ වෙන මේ විදිහට. ඔහොම ඉන්න ඔයාට කරලා පෙන්නන්න. ඩුකී කියන එකලට පාර්සලයක්. මේක ඔයාට එවලා තියෙන ඔයාගේ යාළුවෙක්. ෆ්‍රාන්ස් වලින්. ලා ෆ්‍රෙන්ච් වලින් ගේනේට මං කොහොමද ආසයිනේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ෆ්‍රෙන්ච් පර්ෆියුම් ෆ්‍රෙන්ච් කරපටි බලන්න මේකේ පාට හරි ලස්සනයි. දණ්ඩ කොනෝ මේක කරන්න කොහොමද කියලා මං ඔය පොඩි පහේ සෙල්ලම් කරන එක නතර කරා. දැන් මං යනවා පොඩ්ඩක් විනෝද වෙන්න. ඕ නරක යාළුවෙක් ඔයා. ඩොකී ලැබ් එකක් වැකුම් කරනවා තරම් ජොලියක් කොහෙවත් නැහැ. ඕව කරලා හරියන්නේ නැහැ. එළියට ගිහිල්ලා මොකක් හරි අපි දෙන්නගේ සෙල්ලමක් කරමු. මුල ඉඳලා කතා වුණේ අපි දෙන්න සෙල්ලම් කරනවායි කියලා. නැතුව සුද්ධ කරනවායි කියලා නෙවෙයිනේ. මේ අහන්නකෝ ජොඩි තව පොඩ්ඩක් මෙහෙට ගිල්ලෙට හින්දා මේව ඔක්කොම පිරිසුදු කරන්න ඕනේ. ඊට පස්සේ තේ හදන්නත් තියෙනවා. මොකද්ද කිව්වේ? කිල් කියන්නේ තනිකරම පිස්සුවක්. අනිත් එක තමයි මම දැන් ඉඳලා වැඩ කරන්නේ. වීවා උකුතේ රසයක් පිරිපුන් එකතුවක්. Best ever sunlight. දැන් රුපියල් 320යි. තොග අවසන් වනතුරු පමණයි. ඔයාලගේ අක්කා කියන විදිහට. බයි බයි. ඔයාට ඇහුණානේ ජොනි? එයාට අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕනි කියලා කියනවා. ඔයා නැතුව. ජොනීට නැතුව මම තේ ටික හදන් ආවා. හරියමයි. මීට වැඩිය හොඳයි මම්ම ගිහිල්ලා තනියෙන් සෙල්ලම් කරා නම්. ඔයාට කතා කරන්න නැතුව. කාටවත් තනියෙන් සෙල්ලම් කරන්න බෑනේ. කවුරු හරි කෙනෙක් ඕනේ මට. ඔයා නැතිවෙච්ච කාලෙට මං කොහොම ජීවත් වෙයිද දන්නේ නැහැ ළමයෝ. එයා ලෙව කන ඕනවට වැඩි නේද? මේ සීසෝ පදින එක නම් අපි ඊට වඩා ගොඩක් විනෝදයි නේද? හරිම ෂෝක්. තව ටිකක් හිමීට පදින්න ඕනේ. එතකොට මේක හරියයි. යාළු ළමයි දෙන්නෙක්ව රික්ෂෝ එක අරන් යනවා කියන්නේ කොච්චර වටින දෙයක්ද? ඒ කවදාවත් ඔයා මාව රික්ෂෝ එකක දාගෙන නෑනේ. අනික සූසන්ටයි මේරිටයි මෙච්චර ලෙන්ගතුකමක් තිබිලා නෑනේ. මංම ගිහිල්ලා හොයලා බැලුවා නම් හරි. ඌසන්ගෙන් කරදර වෙන අනතුරු ඇගවීම. හොඳයි. මේකයි ප්‍රශ්නේ. මගේ අතිජාත මිත්‍රයා තමයි ඔයාලව මෙච්චර කල් බය කරේ. අනික ඉතින් මෙච්චර කල් මං ඕගොල්ලන්ට ප්‍රශ්නයක් දාලා නෑනේ නේද පූසයිනේ. පැනගන්න වෙලාව හරි. සාන්සුන් වෙන්න. ඕගොල්ලෝ හරි ලස්සනට ඉන්න ඕනිනේ. ඒ කිල්ලානේ. මේ ස්කේට් බෝඩ් එක ඒක අමතක කරන්න එපා. හායි යාළුවනේ. ඔයගලන්ට මගේ ස්කේට් බෝඩ් එක හම්බුණාද? පස්සේ එන්න. ඒ ජොනි මොකද ඔය කල්සමීරිද ආයෙසරයක් වැටකින් වත්තන්නද? එහෙම නැත්නම් මොකක් හරි පැෂන් එකක් වත්ද? නෑ
ඩුගී මාව පාවා දුන්නා. දැන් ඉතින් මට එයාගෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. කවුද ඩුගී කියලා ඇහුවොත් මං කියනවා දන්නේ නැහැ කියලා. මේ ළමයා දැන්වත් තනියෙන් කතා කරන එක නතර කරවන්න ඕනේ. shopping ගිහලා තමන්ට ඇඳුම් ටිකක් ගන්නවා කියන එක හරිම ජොලි වැඩක්. මම හිතුවේ ඔයා එහෙම කියයි කියලා. ඇත්තටම කිව්වොත් ඔයා හොඳ කෙනෙක් ඩුකි. ඒ කියන්නේ මං අද ඉඳලා ඉන්නේ ඔයාලගේ කාමරේ ජොනිගේ කාමරේ නෙමෙයි නේද? ඔයාගේ තාම ලොන් හැරෙන එක නතර වෙලා නැහනේ. අපි පොඩ්ඩක් රැට ගොරවනවා. ඒකින්ද ඔයා ජොනිත් එක්කම නිදාගන්න බලන්න. නෑ මම ඉන්න කැමති ඕගොල්ලොත් එක්කනේ. හරි එහෙනම් මං ජොනිත් එක්කම ඉන්නම්. මතක 7-10 එයා කවදාවත් පිරිසිදු වෙලා හිටියේ නෑ. හැබැයි අපි දෙන්නට හැමදාම සුන්දර මතක තිබුණා. පොඩ්ඩක් කොහොම ඉන්න? Made in Susan and Mary Test Laboratory. මේ ගැජට් එකක් නේද? ඒ කියන්නේ මගේ බල්ලා මේ දෙන පාලනය කරනවා. සූසනුයි මේරි තමයි මෙයාට පටිය දාලා තියෙන්නේ. ඒකයි මෙයා මගෙන් ඈතුනේ. නැගිටින්නනේ. අධික නින්ද යාමේ මෝඩ් එක. මොන අපරාධයක්ද? මේකෙන් කවදාවත් ඩුගීට හොඳක් වෙන්නේ නැහැ. හොඳයි. මේක මම්ම කපලා දාන්න ඕනේ. ජොනි නිදා ගන්න වෙලාව. ඔයා මොනවද ඇදද කරන්නේ? මම මේ පොඩි දෙයක් කපන්න එකක් හොයනවා. ඒත් මට තාම දෙයක් හම්බුන්නේ නැහැ. ඒයි මේකෙන් නම් පුළුවන්. හරි ඕන දෙයක්. මොකද්ද කිව්වේ ජොනි? ඕක තියෙන්නේ ළමයින්ට අත ගන්න නෙවෙයි. ඔයාට මොනවා හරි කපා ගන්න ඕන නම් මෙන්න තියෙන කතුර ඒක පාවිච්චි කරන්න. මේකෙන් පුළුවන් ඩුගියව බේර ගන්න. ජොනි! අයියෝ ඩුකීට ඔහොම දෙයක් කරන්නේ. තාත්තේ ඔයාට මං කරන දේ තේරෙන්නේ නැහැ. සූසනුයි මේරි මෙයාව වශී කරලා අවසානයේ ඉන්නේ. අක්කලා හරි ඩුකී ගැන හිතන එක තමයි හොඳ. ඒ නිසා එයා ඒ කාමරේ හිටපු දෙයි. දරුවෝ බලන්න මේ බලු තඩිය නීති. ඔයත් දැන් ඇදට නැගලා වහාම නිදා ගන්න. කාමරෙන් එළියට ඇවිල්ලා අහුවෙන්න එපා. විද්‍යාගාරයට ඇතුළීම සඳහා ඔබේ මුරපදය අවශ්‍ය වෙනවා. GIL ගිල්. අවසර ලැබෙනවා. මේ ලෝරහක් නැති ලිප්ස්ටික් ඩිස්කොනටට රූකඩයා. ඒ දෙන්නගේ උපදෙස් අනුව ඩොකියෝ මෙහෙවන කරපටිය. ඒ දෙන්නගේ ගිල් රොබෝ. හායි ළමයිනේ මං හරිම කඩවසක්. ඩුකීගේ මනස කලමන කරපටිය මේ තියෙන්නේ. හොඳයි දැන් බලමුකෝ සූසන්වයි මේරිවයි කවුද මෙහෙවන්නේ කියලා. මං දැන්වත් මිනිස්සු මට hina වෙන එක නතර කරවන්න ඕනේ.